මේ වගේ වටින මිනිස්සුන්ව මරලා දාන එක නම් හරිම අපරාධයක් බණ්ඩාර. මැඩම් කොහොමද මේක මිනීමැරුමක් කියන්නේ? ප්‍රොෆෙසර් දමිත් කියන්නේ වැඩ වෙනුවෙන්ම ජීවිතේ කැප කරපු කෙනෙක්ලු. මීට සති දෙකකට කලින් ප්‍රොෆෙසර් දමිත්ට ප්‍රෙස්ට් ඇටැක් එක ඇවිත් තියෙනවා. ඉතින් කට්ටිය කියන්නේ වර්ක් ස්ට්‍රෙස් එක නිසා දෙවෙනි ඇටැක් එකත් ඇවිත් ප්‍රොෆෙසර් දමිත්ගේ මරණය වෙන්නේ නැති කියලා. ඉතින් මේ විදියට මිය ගිහින් ඉන්නේ ඩොක්ටර් දමිත් නානායක්කාර. ප්‍රොෆෙසර් දමිත් තමන්ගේ ලැබ් එකේ මැරලා ඉන්නවා කියලා ආපු පණිවිඩය නිසා ඒ ගැන විමර්ශනය කරන්න තමා ෆියෝනත් බණ්ඩාරත් ඇවිත් ඉන්නේ. මම සැක කරන විදිහට මේක හાર્ට් ඇටැක් එකක් නෙමෙයි බණ්ඩාර. හොඳට බලන්න. ප්‍රොෆෙසර් දමිත් ඉන්න ඉරියව්ව ගොඩක් සංසුන් ඉරියව්වක්. අඩුම ගානේ මෙතන තියෙන කොලයක්වත් එහා මෙහා වෙලා නෑ බණ්ඩාර. මරණ පරීක්ෂණ වාර්තාව ආවහම අපිට හරියට මේක තහවුරු කරගන්න පුළුවන් වෙයි. මොනවද බණ්ඩාර හොයාගත්ත තොරතුරු? මේ මැරිලා ඉන්නේ ඩොක්ටර් දමිත් නානායක්කාර. කැම්පස් එකේ ලෙක්චර් කෙනෙක් විදිහට වැඩ කරන්නේ. වයස අවුරුදු 52යි. ප්‍රොෆෙසර් දමිත් මේ දවස්වල අලුත් පේන් කිලර් එකක් හදන එක ගැන පරීක්ෂණ කරගෙන ගමන් ඉඳලා තියෙන්නේ. මේ පරීක්ෂණය සාර්ථක වුණොත් ලෝකෙම කතාබහ වෙන පේන් කිලර් එකක් වෙයි කියලායි කට්ටිය කියන්නේ. මේ පේන් කිලර් එක හදන පරීක්ෂණයේ අන්තිම හරියලු ප්‍රොෆෙසර් දමිත් ඉඳලා තියෙන්නේ. ඉතින් ෆියෝනත් බණ්ඩාරත් හදිසි මරණ පරීක්ෂකෙනිකල් බොඩි එක මතු පිටින් පරීක්ෂා කරන්න ගන්නවා. අම්මෝ මැඩම් මෙන්න මෙතන තඩි මකුළුවෙක් ඉන්නවා. ප්‍රොෆෙසර් දමිත් මේකට බය වුණ පාර ඇටැක් එක ආවත් දන්නේ. නියම විහිළුව බණ්ඩාර. මේක අපි සාමාන්‍යයෙන් දකින මකුළුවෙක් නෙමෙයි. මගේ දැනීම හැටියට නම් මේ බ්‍රසීලියන් වොන්ඩරින් කියන මකුළු විශේෂය මට ආරංචි වුණ හැටියට ප්‍රොෆෙසර් දමිත් එයාගේ පේන් කිලර් හදන පරීක්ෂණයට මකුළු අරන් තියනවා. බණ්ඩාර මේ පේනවද? ප්‍රොෆෙසර් දමිත්ගේ බෙල්ලේ මේ තියෙන ලකුණ. දල පාරක් වගේ නේද මැඩම්? එහෙනම් ඉතින් අනිවාර්යෙන් මේක ප්‍රොෆෙසර් දමිත්ට ෂොට් එක දීලා මම අහලා තියෙන විදිහට ඇමසන් වල විශේෂහිත මකුළුවෝ ඉන්නවලු මිනිස්සෙක්ක මරලා දාන්න පුළුවන්. ඔව් ඒක නම් ඇත්ත තමයි බණ්ඩාර. මකුළුව විද්දනම් මෙතන රතු වෙලා ඉදිමිලා තියෙන්න ඕනේ. එහෙම කිසි දෙයක් මෙතන පේන්නේ නැහැ. අනික මකුළුවෙක් විද්ද ගමන් මැරෙන්නේ නැහැ. ඊට කලින් මොනවා හරි රෝග ලක්ෂණයක් පෙන්නනවා. CCTV වලින් මුකුත් හොයාගන්න බැරි වුණාද බණ්ඩාර? ඔව් මැඩම් ඊයේ රිපෙයාර් එකක් තිබුණ නිසා දවසම මේ රූම් වල කැමරා වැඩ කරේ නෑ කියලා සිකියුරිටි එකෙන් කිව්වා. කවුද බණ්ඩාර මිනිය මුලින්ම හොයාගෙන තියෙන්නේ? CCTV රිපෙයාර් ටීම් එකේ දෙන්නෙක් තමයි මුලින් දැකලා තියෙන්නේ. ඉතින් ෆියෝනා බණ්ඩාර එක්ක එකතු වෙලා CCTV රිපෙයාර් ටීම් එකේ දෙන්නගෙන් ප්‍රශ්න කරන්න ගන්නවා. තමුල්ලා මොකටද ප්‍රොෆෙසර් දමිත්ගේ රූම් එකට ඒ වෙලේ ගියේ? මැඩම් ඉතා CCTV වල රිපියාර් එකක් ගියා. අපි ඒක හෙදුවත් ප්‍රොෆෙසර් දමිත්ගේ රූම් එකේ CCTV වැඩ කළේ නෑ. අපි ඒ ගැන බලන්න ගියේ. ඔයාලා ළඟ ඇරෙන්න CCTV වල ඇක්සස් තියෙන්නේ කාටද? ප්‍රොෆෙසර් දමිත් වගේම තව ප්‍රොෆෙසර්ස්ලා 5 දෙනෙක්ට කාඩ් එකක් දීලා තියෙනවා. ඒක යූස් කරලා ලැබ් රූම් වල තියෙන CCTV ඕෆ් කරන්න පුළුවන්. සමහර වෙලාවට එයාලා පරීක්ෂණ කරද්දි CCTV ඕෆ් කරනවා. බණ්ඩාර ඔය කියන ඉතුරු ප්‍රොෆෙසර්ස්ලා 5 දෙනා ගැන පොඩ්ඩක් හොයලා බලන්න. තව ප්‍රොෆෙසර් දමිත්ත තරහකාරයෝ හිම ඉන්නවද කියලාත් හොයලා බලන්න. බණ්ඩාර මම බන්දුල මරණ පරීක්ෂණය කරන තැනට යනවා. බණ්ඩාර මෙතන ඉන්න අයගෙන් විස්තර අහගෙන එන්න. ඉතින් බන්දුලත් ෆියෝනත් එකතු වෙලා ප්‍රොෆෙසර් දමිත්ගේ මරණ පරීක්ෂණය කරනවා. ෆියෝනා මේක හાર્ට් ඇටැක් නිසා වුණ මරණයක් නෙමෙයි. විෂ නිසා වෙච්ච මරණයක්. ඔයා මේ පෙන්නපු බෙල්ලේ තියෙන සලකුණ වටේ තිබිලා ක්ෂණිකම අංශභාගය ඇති කරලා මරණයක් ඇති කරන්න පුළුවන් විෂක් හම්බුණා. ඒක ඔයා කලින් ඇහුවා වගේ මකුළුවෙක්ගේ විෂක් නන් නෙමෙයි. කෘතිම වැඩි දියුණු කළ විෂක් මේක. ඒ කියන්නේ මම හිතුවා හරි. මේක මිනී මැරුමක්. කවුරු මේක කළත් ඒක මකුළුවෙක් කළා වගේ අඟවන්න මකුළුවා වෙතන දාලා තියෙන්නේ. මේ වෙලේ මෙතනට හදිස්සියෙන්ම බණ්ඩාර එනා වගේම ඔහුගේ අතේ බෑග් එකක මැරුණ මකුළුවෙකුත් ඉන්නවා. මැඩම් මම ප්‍රොෆෙසර් දමිත්ගේ රූම් එකේ ඉඳලා එද්දී මේක කාමරෙන් එළියට යනවා දැක්කා. මම ඔය මකුළුවන්ට කැමති නෑනේ මැඩම්. අනික ප්‍රොෆෙසර් දමිත් මැරුණේ මකුළුවෙක් විතරද දන්නේ නෑනේ. මං අතේ තිබ්බ පුතෙන් ඌට ගැහුවා. ඒත් මාර වැඩේනේ මැඩම්. මේක ඇත්ත එකෙක් නෙමෙයිනේ. මේක රොබෝ මකුළුවෙක්. ඉතින් ෆියෝනා බන්දුල එක්ක මේ රොබෝ මකුළුවව පරීක්ෂා කරන්න ගන්නවා.
ප්‍රොෆෙසර් දමිත්ගේ බෙල්ලේ තිබ්බ සලකුණ මේ රොබෝ මකුළුව වුණ නිසා එකක් වගේ. මේ තියෙන්නේ මේකගේ අත්තල හයි කරපු ඉදිකටු දෙකකුත්. අපි මේක චෙක් කරලා බලමු නේද බන්දුල. බණ්ඩාර තා මොනවද හොයාගන්න හම්බුනේ? මැඩම් ප්‍රොෆෙසර් දමිත් මකුළුවන්ගෙන් ගත්ත එන්සයිම් වගේක් යොදාගෙන පේන් කිලර් එකක් හදන ගමන් ඉඳලා තියෙන්නේ. මේක හොයාගත්තොත් ප්‍රොෆෙසර් දමිත්ට ලොකු පිළිගැනීමක් ලැබෙන නිසා සමහර ප්‍රොෆෙසර්ස්ලා ඉරිසියාවෙන්ලෝ හිටියේ. ඒ විතරක් නෙමේ මැඩම් ප්‍රොෆෙසර් දමිත් ළඟ හිටපු ගොඩක් දුර්ලභ මකුළුව වගේකුත් ඊයේ අතුරුදහන් වෙලාලු. ඒ මකුළුවන්ට බ්ලැක් මාකට් එකේ ලොකු ඉල්ලුමක් තියෙන නිසා මේ මකුළුව ගැන උනන්දුව තියෙන කෙනෙක් මේක කලා වෙන්න බැරිද? ප්‍රොෆෙසර් දමිත්ගේ මේසේ උඩ හිටිය බ්‍රසීලියන් වොන්ඩරින් කියන මකුළුවා. ඒක ගොඩක් දුර්ලභ විෂ සහිත එකෙක්. මකුළුව හොරකම් කළ කෙනා නම් ප්‍රොෆෙසර් දමිත්ත මැරුවේ. ඒ මකුළුවව කීයටවත් දාලා යන්නේ නෑ බණ්ඩාර. බණ්ඩාර ප්‍රොෆෙසර්ස්ලා 5 දෙනා ගැනයි ප්‍රොෆෙසර් දමිත්ත තරහකාරයෝ හිටියද කියලායි හොයාගත්තද? ප්‍රොෆෙසර් දමිත්ට හැමෝම කැමතියි මැඩම්. කිසිම තරහකාරයෙක් ගැන දැනගන්න හම්බුනේ නෑ. ප්‍රොෆෙසර්ස්ලා 5 දෙනාගෙන් ප්‍රොෆෙසර්ස්ලා 3 දෙනෙක්ම රිසර්ච් එකකට ඉන්දියා ගිහින්. ඒ නිසා මේ දවස්වල ලැබ් එකේ ඉඳලා තියෙන්නේ ප්‍රොෆෙසර් රමණී, ප්‍රොෆෙසර් නිහාලුයි විතරයි. ප්‍රොෆෙසර් රමණිගෙනුත් ප්‍රොෆෙසර් නිහාල්ගෙනුත් ප්‍රශ්න කළත් ෆියෝනටත් බණ්ඩාරටත් සැකසහිත දෙයක් හොයාගන්න බැරි වෙනවා. ඊළඟට බන්දුලත් එක්ක රොබෝ මකුළුවව පරීක්ෂා කරන ෆියෝනට මකුළුවගේ සලකුණු කරලා තියෙන NS අකුරු හොයාගන්න පුළුවන් වෙනවා. ෆියෝනා ඔයා සැක කළා වගේම මේ රොබෝ මකුළුවගේ දළවල තිබිලා ප්‍රොෆෙසර් දමිත්ගේ ඇඟේ තිබ්බ විෂම හොයාගන්න පුළුවන් වුණා. ඒ විතරක් නෙමේ මට ඒකේ තිබිලා DNA වගේකුත් හොයාගන්න පුළුවන් වුණා. මම හිතන විදිහට ප්‍රොෆෙසර් දමිත්ගේ මරණයට වග කියන්න ඕනේ ලැබ් රූම් වලට යන්න ඇක්සස් තියෙන කෙනෙක්. ඒ හින්දා ප්‍රොෆෙසර් රමණිගෙයි ප්‍රොෆෙසර් නිහාල්ගේ DNA අපි චෙක් කරලා බලමු. ඉතින් රොබෝ මකුළුවගේ ඇඟේ තියෙන DNAත් ප්‍රොෆෙසර් නිහාල්ගේ DNAත් ගැලපෙන නිසා ප්‍රොෆෙසර් දමිත්ගේ ඝාතනයට ප්‍රොෆෙසර් නිහාල්ව අත්අඩංගුවට ගන්නවා වගේම නිහාල්ගේ ගෙදර තිබිලා නැති වුණ අනිත් මකුළුවෝ ටිකත් හොයාගන්නවා. ප්‍රොෆෙසර් දමිත් ඊළඟ සතියේ අලුතෙන් හොයාගත්ත පේන් කිලර් එකේ ෆෝමියුලා එක සමුළුවේදී ඉදිරිපත් කරනවා කියලා රමණිගෙන් අපි දැනගත්තා. ඒකට තමුන්ගේ නම ඇතුළත් කරන්නේ නැතුව ප්‍රොෆෙසර් දමිත් එයාගේ නම විතරක් දාපු තරහට නේද ප්‍රොෆෙසර් දමිත්ත මැරුවේ? මමයි ප්‍රොෆෙසර් දමිතුයි තමයි මේ පේන් කිලර් එක හොයන්න රෑදවල් වැඩ කළේ. ඒත් ෆෝමියුලා එක සම්පූර්ණ වෙද්දී ප්‍රොෆෙසර් දමිත් මාව මගහැරියා. ඊළඟට තමයි මට දැනගන්න හම්බුනේ ඊළඟ සතියේ තියෙන සමුළුවේදී ප්‍රොෆෙසර් දමිත් එයාගේ නමින් ෆෝමියුලා එක එළියට දාන්න යනවා කියලා. මමත් ඕක හොයාගන්න සෑහෙන්න මහන්සි වෙලා දමිත් එක්ක වැඩ කළා. ඒ නිසා ප්‍රොෆෙසර් දමිත් විතරක් ඒකේ පුල් ක්‍රෙඩිට් එක ගන්නවා බලන්න මට බැරි වුණා. ඒ තරහටයි මම ප්‍රොෆෙසර් දමිත්ව මැරුවේ. ප්‍රොෆෙසර් දමිත් මේ ටිකේම එක දිගට වැඩ කරන හන්දා මේසට ඔළුව තියාගෙන පොඩි නිින්දක් දානවා. එදා CCTV වැඩ කළේ නැති එක මගේ වාසියට තියාගත්තා. හවස 2:30 විතර මම ප්‍රොෆෙසර් දමිත්ට හම්බෙන්න යද්දී මේසට ඔළුව තියාගෙන නිදාගෙන හිටියේ. මම සද්ද නැතුව අහපව් ගිහින් මගේ රොබෝ මකුළුවව යවුවා ප්‍රොෆෙසර් දමිත්ගේ කාමරේට. මම කලින් ඉඳන් මකුළුවව සෙටප් කළා, විෂ එන්නත් කළා, හැමදේම ලැහැත්ති කළා තිබ්බ නිසා ඒක ලේසි වුණා. තමුන් ප්‍රොෆෙසර් දමිත්ත මරන්න රොබෝ මකුළුව පාවිච්චි කළත් ඇයි ඒක ආයි ගත්තේ නැත්තේ? බ්‍රසීලියන් වොන්ඩරින් මකුළුව සැකේට හිටපු නිසා රොබෝ මකුළුව ගැන කවුරුත් හොයාගනී කියලා නිහාල් හිතුවේ නෑ. නිහාල් ආයිත් රොබෝ මකුළුවව පැය 3කින් විතර තමන් ළඟට එන විදිහට නේද මකුළුවගේ ඇඟ ඇතුලේ තිබ්බ GPS එක සෙට් කරලා තිබ්බේ. ඔව් එහෙම තමා. ඒත් මට හිතාගන්න බෑ හොඳට තිබ්බ මකුළුවගේ GPS එක එකපාරට වැඩ කරන්නේ නැතුව ගියේ ඇයි කියලා. අර නැති වුණ විෂ සහිත මකුළුවන්ගෙන් කෙක් කියලා මං ඌව දැක්ක ගමන් හිතුවේ. ඒ නිසා මං බය වුණ පාර හොඳ පාරක් දුන්නා. මං හිතන්නේ ඒ වෙලේ GPS එක කැඩලා යන්නේ නැති මැඩම්. ඔව් බණ්ඩාර ඒක තමයි වෙලා තිබ්බේ. කොහොම හරි බණ්ඩාර තමයි මේ පාර මිනිමරුව වල්ලගත්තේ.